ෂින් චොන්ජි සියොන් සභාව කියලා ලංකාවේ ලෝකෙ පුරා තියෙන සභාවක් ගැන මම ඔබට එළිදරව්වක් කරන්නයි යන්නේ. මේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා කීප දෙනෙක් මට ඉල්ලා සිටියා. ඒ නිසා මම කැමති වැරදි ඉගැන්වීම් මොනවද කියලා ඒවායේ තියෙන එළිදරව් කරන්න, එක්ස්පෝස් කරන්න. එතකොට මේ ෂින් චොන්ජි කියන්නේ SCJ කියලා කෙටියෙන් හඳුන්වන්නේ කොරියානු භාෂාවෙන් මේකේ තේරුම the temple of the tabernacle of the testimony. ඒ කියන්නේ සිංහලෙන් කියනවනේ සාක්ෂි මණ්ඩප සභාව. ඒකේ තේරුම සාක්ෂි මණ්ඩප සභාව කියන එක තමයි ඒකේ තේරුම. මේකේ නිර්මාතෘ ලීමාන් කියලා කොරියන් ජාතිකයෙක්, අවුරුදු 90ක් පමණ වයස ඇති, තාම ජීවිතුන් අතර ඉන්න කෙනෙක්. අපි ඔවුන්ගේ ඉගැන්වීම් වල තියෙන වැරදි මොනවද කියලා හරියට දැනගමු. ගොඩක් අය මේ සභාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේගේ වචනය නිවැරදිව බෙදලා වෙන් කරලා ඉගෙන ගත්තේ නැති නිසා. නිවැරදිව බෙදා වෙන් කර ඉගෙන ගන්න කෙනෙකුට මේ වගේ සභාවල් දැක්කම මේ ඉගැන්වීම් වලට එකඟ වෙන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද මේවා වැරදි කියලා පැහැදිලිව පේනවා. මම කරුණු කීපයක් ඔස්සේ ඔබට කියලා දෙන්නම්. පළවෙනි එක තමයි මේ සාක්ෂි මණ්ඩප සභාව නැත්නම් ෂින් චොන්ජි කියන මේ සභාවේ මූලික පාදක වෙන්නේ යේසුස් වහන්සේ යොහාන් 21:22 කියනවා. ගෝලෙක් අහනවා යේසුස් වහන්සේගේ මේ මොහු ගැන මොකද කියන්නේ කියලා. ඒ කියන්නේ යොහාන් ගෝලයා ගැන පෙන්නලා අහනවා මෙයා ගැන මොකද කියන්නේ කියලා. ඒතකොට යේසුස් වහන්සේ උත්තරයක් දෙනවා මා එනතුරු ඔහු සිටිනවාට මා කැමති නම් ඔබට කම් කීමද කියලා. ඒතකොට යේසුස් වහන්සේ කියනවා මං එනකම් ඔහු ඉන්නවනම් ඔබ ඒ ගැන හොයන්න යන්න එපා. මගේ කැමැත්ත මං කරන්න කියලා යේසුස් වහන්සේ ඒ ගෝලයාට උත්තර දෙනවා. එතකොට මේ මා එනතුරු මොහු සිටිනවාට මම කැමතියි කියන එකේ තේරුම ඒ කියන්නේ යොහාන් ඇත්ත තේරුම. ඒකේ තේරුම යොහාන් ගෝලයා හම්බ වෙන්න යේසුස් වහන්සේ නැවත එනවා. කොයි කාලෙද? ක්‍රිස්තු වර්ෂ 100 විතර. ඇවිල්ලා පත්මස් දූපතේදී යොහාන් හම්බ වෙනවා. ඇවිල්ලා එළිදරව්වක් දෙනවා නේද? එළිදරව් පොත ලියන්නේ පත්මස් වල. යොහාන් ලියන්නේ. ඒ ගැන තමයි මේ එළිදරව්ව කළේ එදා. මේ යොහාන් 21:22. නමුත් අද මේ ෂින් චොන්ජි කියන මේ සියොන් සභාවේ ඉගැන්වීමේ කියනවා ඒ යේසුස් වහන්සේ කියපු යොහාන් මේ ලීමාන්ලු. අන්න එහෙමයි ඉගැන්වීම පටන් ගන්න. ඉතින් දැනගන්න ඕන අපි දෙවියන් වහන්සේගේ වචනය හරියට ඉගෙනගෙන යනකොට මේ වගේ හිතලු නැත්තම් මේ වගේ වැරදි ඉගැන්වීම් මිනිස්සුන්ව අන්දන දේවල් අද ඕන තරම් ලෝකේ තියෙනවා. මේවට එකඟ වෙලා මේවට වහල් වෙලා ඉන්න ක්‍රිස්තියානි කියන නම දරන සමහර අන්ධ භක්තිය ඇති වහල් සෙනගකුත් ඉන්නවා. ඒකත් අපි දැනගන්න ඕනේ. මොහුගේ ඉගැන්වීම් හරි කියලා කියන කට්ටියකුත් ඉන්නවා. මොකද ඒගොල්ලෝ ගොඩක් ඒ ඉගැන්වීම ඒ කරන පාස්ටර් ගැන විශ්වාසය තියෙනවා මිසක් දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියලා තියෙන කියලා හොයන්න යන්නේ නැහැ. මේ වගේ අන්ධ භක්තිය තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ අයට තමයි මේ පණිවිඩය. එතකොට යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා මා එනතුරු මොහු ඉන්නවට මම කැමතියි කියලා කියන්නේ පත්මස් වලද මම නැවත එනවා කියන එක. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා මේ ලීමාන් කියන පුද්ගලයා තමා යොහාන් තමා කියලා කියන ඒ කීමම බොරු. ඒක පැහැදිලිව ඔප්පු වෙනවා දේවචනය. ඊළඟ දෙවෙනි කාරණේ තමයි එළිදරව් පොතේ ඇති සංඥා සහ සංකේත ඊශ්‍රායල් ජාතිය ආගම සංස්කෘතිය ව්‍යවස්ථාව සමග ඒ ටෝරා එක බැඳිලා තියෙන්නේ. එක සමග බැඳී තියෙන පොතක් තමයි එළිදරව්. එළිදරව් පොත ඇවිල්ලා ක්‍රිස්තියානි අයට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රිස්තියානි අය කියවලා තේරුම් ගත්තට කමක් නැහැ. නමුත් ඒකේ තියෙන තනිකර ටෝරා එකේ තියෙන දේවල්. ටෝරා එකට එකඟව ව්‍යවස්ථාව යටතේ ලියවෙච්ච ඊශ්‍රායල් සෙනග ඉලක්ක කරගෙන ලියපු
යේසුස් වහන්සේගේ දෙවණීම සම්බන්ධව පීඩා කාලය සම්බන්ධව ලියවුණු පොතක් තමයි එළිදරව්. ඒක ඉස්සරහට වෙන්න තියෙන නිසා ඒක ඉස්සරහ ගැන හිතලා ලියපු පොතක්. නමුත් ඒක ක්‍රිස්තියානි අයට වඩා තේරෙන්නේ යුදෙව්වන්ට. ඒ විතරක් නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේ අපි තුල සිටින සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් එළිදරව් පොතේ තියෙන මොනවාද කියන එක තේරුම් කරලා දෙන්න. ඒක පැහැදිලිව ආත්මයන් වහන්සේ තුල උන්වහන්සේ අපිට පෙන්වලා දෙනවා සියලු සත්‍ය. ඊළඟට දෙවෙනි කාරණය තමයි ඒගොල්ලෝ ඒ කියන එළිදරව් පොත තමාලු ඒගොල්ලන්ගේ පාදක පොත. ඒකෙන් තමයි ඒගොල්ලෝ යන්නේ ලෝකෙට වෙන්න යන දේවල් හැම එකක්ම. ඒ එළිදරව් පොත ඉගෙන ගැනීම තමයිලු පළවෙනි පාඩම. ඒක ඒගොල්ලන්ගේ යෝජනාවක්. අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. එළිදරව් පොත ක්‍රිස්තියානි අයට කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. අපිට කියවලා තේරුම් ගන්න දේවල් තියෙනවා ඒකේ. නමුත් අපේ ඩොක්ට්‍රින් එක ඒක නෙමෙයි. ඉතින් මේවා හරියට ඉගෙන ගන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණය මම ඔබට පෙන්නලා දෙන්නම්. ඒගොල්ලෝ කියනවා එළිදරව් පොත ඉගෙන ගත්තේ නැත්නම් ස්වර්ගයට යන්න වෙන්නේ නැහැ කියලා. මොකද එළිදරව් පොත තමයි අයනු ආයන කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ විතරක් නෙමෙයි. තව වැදගත් දෙයක් තමයි එළිදරව් පොතේ ඇති සභා හතම අපි දැනගත යුතුයි. ඉස්සරහට වෙන්න තියෙන ඊශ්‍රායල් උදෙසා තියෙන උදහස අවුරුදු 7 පීඩා කාලයේදී සිනගෝග වලට සම්බන්ධ ජුදෙව් සභා හතක්. ඒකට එකඟව තමයි විවස්ථානුකූලව තමයි මේ සභා හත ගැන කියන්නේ. නමුත් මේ සභා හත ඇත්තටම පටන් ගත්තේ ගෝලිය 12. ඒක යම් කාලයක් ඒ කුඩා රැළ කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒක ෂේ වෙලා ගියා. ඊට පස්සේ ඒ ෂේ වීම තුල තමයි විවිධ ආගම් ක්‍රිස්තියානි ඩිනොමිනේෂනල් චර්චස් පටන් ගත්තේ. පෙන්තකොස්තේ වගේ ඒවා. නමුත් මේ තුල මේ කාල වකවානුවේ යේසුස් වහන්සේ දේශනා කරපු ඒ රාජ්‍ය සුභාරංචියේ ෂේ වෙලා යනවත් එක්කම අනුග්‍රහ සුභාරංචියේ සැඟවී තිබුණා. මේ කාලේ වළංගු වන්නේ අනුග්‍රහය සුභාරංචියේ පාවුලතුමා ගෙනාවා. එතකොට මේ ලිටල් ෆ්ලොක්ලා පටන් ගත්ත ඒ කුඩාරැළ පටන් ගත්ත ඒ සංසේ ගෝලිය 12 පටන් ගත්ත ඒ සභාවේ ෂේ වෙලා ගියා. නමුත් දැන් තියෙන්නේ අනුග්‍රහය මේ කාලේ. මේ සභා කාලේ මේ ක්‍රිස්තියානි ඒජ් එක. මේක ක්‍රිස්තියානි අනුග්‍රහයේ සභා කාලය. එතකොට මේ කාලය තුල එළිදරව් පොතේ ඉස්සරහට වෙන්න තියෙන එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මේ සභා අනුග්‍රහය කාලය අවසන් වෙන්න ඕන ඔසව ගැනීම. ඊට පස්සේ තමයි අවුරුදු 7 පීඩා කාලේ පටන් ගන්න. ඒක අපි හරියට තේරෙනවා. දැන් අපිට පේනවා පැහැදිලිව අවුරුදු 2000ක් තිස්සේ වගේ මේ අනුග්‍රහය ඇවිල්ලා තියෙනවා. අද ක්‍රියාත්මක වෙන අනුග්‍රහයේ සුභාරංචිය ඒ චර්ච් එක තමයි බොඩි ඔෆ් ක්‍රයිස්ට් ක්‍රිස්තු ශරීරය නැමැති සභාව. ඒ වගේම ඔහු කියන කිසිම ඉගැන්වීමක් ෂින් ජොන් ජී කියන කිසිම ඉගැන්වීමක් එළිදරව් පොතේ අද තවම ඉෂ්ට වෙලා නැහැ. ඒවා ක්‍රියාත්මක වීමට කාලයක් සහ දිනයක් තිබේ. ඒ විතරක් නෙමේ ඒකෙන් පැහැදිලි වෙනවා. මොහු කියනවා නම් එළිදරව් පොතේ මේවා වෙලා ඉවරයි මේ දැන් තියෙන කාලය මේක තමයි කියලා ඒක පිළිගන්න බෑ. එතනින්ම ඔහු බෞල්කාරයෙක් බව පැහැදිලි වෙනවා. අද ක්‍රිස්තියානි සෙනඟ තාම පොළවේ ඉන්නවා. සභාව එසවිලා නැහැ. ඒ නිසා ඔහු කියන විදියට අද ක්‍රියාත්මක වෙන එළිදරව් පොත නම් ක්‍රිස්තියානි අය පොළවේ ඉන්න බෑ. ක්‍රිස්තියානි අය එසවෙන්න ඕන. අද එසවිලා නැහැනේ. ඔබත් ඉන්නවා මාත් ඉන්නවා තවම. ඊළඟ කාරණය තමයි අපි දන්නවා දේව වචනය අනුව ගැලවීම එන්නේ අදාහ ගැනීමෙන්. සුභාරංචිය අදාහ ගැනීමෙන්. සුභාරංචියේ තියෙනවා යේසුස් වහන්සේ අපගේ පව් දෙස මැරුණා, තැන්පත් කළා, නැවත නැගිට්ටා කියන එක. එතකොට එපිස 2:8-9 අනුව අපි අදාහ ගැනීමෙන් අනුග්‍රහයෙන් ගැලවී සිටින්නේ කියලා පැහැදිලිව කියනවා. නමුත් ලීමාන් ඒ ෂින් චොන් ජී කියන ඒගොල්ලන්ගේ ගැන්වීමේ තියෙනවා ගැලවීම එන්නේ ඒගොල්ලන්ගේ ලීමාන් කියන ඒගොල්ලන්ගේ ආත්මික පියාගේ ඉගැන්වීම පිළිගන්න අයට විතරයි කියලා. ඒකට ඒක බයිබලයට පටහැනි. බයිබලයේ තියෙන එපිස 2:8-9 ලීමාන්ගේ කතාවක් නැහැ. ඒ නිසා මේ බොරු ඉගැන්වීම් වලට හවු වෙන්න එපා. ඒ නිසා ඒගොල්ලෝ කියනවා ඔවුන්ගේ ආත්මික පියා ලීමාන් උගන්වන දේ පිළිගත්තේ නැත්නම් ගැලවීම නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ සභාවට බැඳෙන්න කියලා කියනවා.
ඒ සංවිධානයට බැඳෙන්න කියන සභාව නෙමෙයි සංවිධානය. එහෙම එකක් බයිබලයේ අපිට කියලා නැහැ සංවිධාන වලට බැඳෙන්න කියලා. එයාගේ ඉගැන්වීමේ තියෙනවා ඒගොල්ලන්ගේ සභාවට. ඒ කියන්නේ ඔය ෂින්චොන්ජී කියන සභාවට බැඳෙන්නේ නැති අය සියලු දෙනා අවසාන දවසේදී දෙවියන් වහන්සේ විනිශ්චය කරලා විනාශයට පත් කරනවා අපායට නිරයට දානවා කියලා ඒගොල්ලෝ ගන්නවා. අපි දන්නවා පාවුලතුමාගේ ඉගැන්වීම අනුව body of Christ ක්‍රිස්තුස් ශරීරයය සියලු දෙනා ගැලවීම ලැබලා අද සමාව ලැබිලා සුද්ධ කොට පවිත්‍ර කොට ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබනවා කියලා. ඒක තමයි බයිබලයේ තියෙන දේ. අපි විශ්වාස කරන්නේ ඒක. ඒගොල්ලෝ කියනවා නම් ඒගොල්ලන්ගේ සංවිධානයේ බැඳුනොත් තමයි සුද්ධ වෙන්නේ, ගැලවීම ලැබෙන්නේ කියලා. ඒක අපි පිළිගන්නේ නැහැ. මොකද බයිබලයේ එහෙම එකක් අපිට කියලා නැති නිසා. අපි හැම කෙනාම justification sheet of Christ JSOC ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසන ඉදිරියට අපි ඔක්කොම අල්ලම මැරුණම උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ පෙනී සිටින්න අවශ්‍යයි. ඒක පැහැදිලිව කියලා දෙනවා රෝම 2:12. ඊළඟට තවත් කරුණක් ඔබට පෙන්වලා දෙනවා. එළිදරව් 7 ඔබ කියවලා බලන්න ඊශ්‍රායල් වංශයේ ගෝත්‍ර 12000 බැගින් ගෝත්‍ර 12 හැම කෙනාවම උන්වහන්සේ දේවදූතයෙක් කියලා මුද්‍රා තබනවා. ඊශ්‍රායල් වංශයේ ගෝත්‍ර 12ට අයිස සෙනග කවුද කියන එක දන්නේ දෙවියන් වහන්සේ විතරයි. ඊශ්‍රායල් සෙනග දන්නෙත් නැහැ ඒගොල්ලෝ කොයි ගෝත්‍රයේද කියලා. එම නිසා මේ ඉගැන්වීමේ ලීමාන්ලා කියනවා ඒගොල්ලෝ ඒ අය කොරියන් ජාතිකයෝ 12000ක් ලුවේ 12000 බැගින් ලුවේ සම්බන්ධ වෙන්නේ කියලා ඒගොල්ලෝ 144000 එළිදරව් 7 තියෙන 144000 ඒගොල්ලන්ගේ චර්ච් එකේ ඉන්න සෙනග කියලා කියනවා. මේ කතාවම පෙන්තකොස්ත සභාවත් කියනවා. 144000 ඒගොල්ලන්ගේ බ්‍රහ්මචාරීවරු කියනවා. ඉතින් මේ ඉගැන්වීම ඇත්තටම ඊටාම ෆේක් බොරු. මේවා හෙරසි. මේවා මේ දෙවියන් වහන්සේගේ වචනේ බයිබලයේ අතට දීලා උගන්වන බොරු. ඒ නිසා මේ සියොන් සභාව හැවත් මේ ලීමාන් ෂින් චොන් ජී කියන සභාවේ ඉගැන්වීම් පිළිගන්න බෑ බයිබලයට එකඟ නැහැ. ඊළඟ පදේ තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ සින්සොන්ජීගේ සභාව පමණයිලු ආත්මික සියොන්. බයිබලයේ තියෙන ආත්මික සියොන්, ස්පිරිචුවල් සයොන් කියන්නේ සින්සොන්ජීගේ සභාව විතරලු. අනෙකුත් ඔක්කොම අද ලෝකේ තියෙන මොන නමකින් තියෙන සභාවවල ඔක්කොම ඒවා සභාවල් නෙමෙයිලු. ඒවා පිළිගන්න බැහැලු. ඒවා ආත්මික වෛශ්‍යකම් කරන චර්චස්ලු කියලා ඒගොල්ලෝ ගණන් ගන්න. එතකොට ඒ අතරතුරට body of Christ සභාවක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් ශරීරය නැමැති සභාව කියන එක පොළොවේ තියෙනවනේ ඔසව ගන්නකම්. ඒකත් ඒගොල්ලෝ පිළිගන්නේ මේවා ඔක්කොම බොරු කියලා. ඒගොල්ලන්ගේ සභාව විතරයි හරි කියලා ඒගොල්ලෝ පිළිගන්නේ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනවා ඇත්තටම ඔය කිසිම සභාවක් කිසිම සංවිධානයක් body of Christ ක්‍රිස්තුස් ශරීරය නැමැති සභාවට සම්බන්ධ වෙලා නැත්තම් එස වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ ඔසවන්නේ එන්නේ උන්වහන්සේගේම ශරීරය. හිස එන්නේ ශරීරය අරන් යන තමාගේම තමාට අදාළ ශරීරය body of Christ. ඒක ඔසවන්නේ. ඒ නිසා ඒකට සම්බන්ධ නැති සියලුම දෙනා පොළොවේ ඉතුරු වෙනවා. එස වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පීඩා කාලයේ අවුරුදු 7ට ඇතුළු වෙන්න යනවා. අන්ත ක්‍රිස්තුස් එක්ක තේරෙන භාෂාවෙන් කියනවනම් ගුටි කාලා විනාශ වෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි 666 ගත්ත ඔක්කොම නිරයට යන්නත් සූදානම් වෙලා තමයි ඒගොල්ලෝ ඇතුල් වෙන්නේ. ඉතින් ඕවා ගැන තාම පැහැදිලිව බයිබලයේ කියලා තියෙනවා. ඊළඟ තව කරුණක් තමයි ත්‍රිත්වයේ බයිබලයේ තිබෙනවා. අපි දන්නවා ත්‍රිත්වය කියන ට්‍රිනිටි කියන වර්ඩ් එක බයිබලයේ නෑ. නමුත් පියානන්ද පුත්‍රයන් සුද්ධාත්මයන්ද කියන එක පැහැදිලිව මතේ 28:19 කියන ඔවුන්ව සකල ජාතීන් ගෝලයන් කරපුවා ඔවුන්ව පියානන්ද පුත්‍රයන් සුද්ධාත්මයන් නාමයට බෞද්ධිස්ම කරපළා කියලා කියනවා. ඒ වගේම 2 කොරින්ති 13:14 කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේගේ ප්‍රේමය සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම නුඹලා සියල්ලන් සමග වේවා කියලා. ඒක පියානන්ද පුත්‍රයන් සුද්ධාත්මයන් වහන්සේගේ පැහැදිලිව එතන සඳහන් වෙනවා. ඒ විතරක් නෙමේ යෝහන් 10:30 කියනවා මමද පියාණන් වහන්සේට එක තැනක් අය. ඒකට යේසුස් වහන්සේ කියනවා මම තමයි පියාණන් වහන්සේ කියලා. ඒකට පියානන්ද පුත්‍රයන් සුද්ධාත්ම එක තැනන් වහන්සේ එකම දෙවියන් වහන්සේ කියන එක පැහැදිලිව ත්‍රිත්වයේ බයිබලයේ පැහැදිලිව තියෙනවා. ඒක ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැනත් ඊටාම
අවධානය යොමු කරන්න. ත්‍රිත්වය කියන එක ඒගොල්ලෝ කියන්නේ බොරුවක් කියලා. ඉතින් ඒ නිසා මේ ෂින් චොන් ජී කියන සභාව මේ බොරු ඉගැන්වීම් ගැන ඔබ වහල් වෙලා අහුවෙන්න එපා. මේවල ඉන්නවනම් සම්බන්ධන මේ වලින් වහම අයින් වෙන්න. මම එහෙම කීප දෙනෙකුට අවවාද කරලා වචනේ පෙන්නලා දීලා වුන්ව ඒ වලින් ඈත් කළා. ඒ වගේම මේ ලීමාන් කියන පුද්ගලයා උගන්වනවා ඒ එලිදරව් පොත ඉගෙන ගැනීම ගැලවීමට අත්‍යවශ්‍යයි කියන. ගැලවීමට අත්‍යවශ්‍ය මොකද්ද දන්නවද? බයිබලය අනුව. එපිස 2:8-9. අදාහ ගැනීමෙන් අනුග්‍රහය කරනකොටගෙන නුඹලා ගැලවෙනවා. සුභාරංචි. සුභාරංචිය තමයි අදාහ ගන්නවා. එතකොට ඇසීමෙන් ඇදහිම එනවා. අහන්නේ මොකද්ද? සුභාරංචි. එතකොට ඒක තමයි අපි දැනගන්න ඕනේ එපිස 2:8-9. ඒ වගේම 1 කොරින්ති 15 සිට 4 දක්වා අපිට අදාළ සුභාරංචිය තියෙනවා. අපි පිළිගත්ත අපි පිටලා තින්න සුභාරංචිය 1 කොරින්ති 15 සිට 4 දක්වා තියෙනවා. ඔබ කියවලා බලන්න ඒක. එතකොට ලීමාන් කියන විදිහට එළිදරව් පොත කියුවේ නැත්නම් ගැලවීම නැහැ. එළිදරව් පොත ඉගෙන ගත්තේ නැත්නම් ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. ඒ නිසා බයිබලයට පටහැනිය ඔහුගේ ඉගැන්වීම් සියල්ලම මේ මම කරුණු කීපයක් තමයි ඔබට විශ්ලේෂණය කරන්න ගත්තේ. ඒ වගේම තව කරුණක් ඔබට කියන්න ඕන. ඒගොල්ලෝ එළිදරව් පොත සම්පූර්ණයෙන්ම උගන්වලා ඒගොල්ලෝ විභාගයකට මුහුණ දෙනවා. හැම කෙනාම මුහුණ දෙන්න ඕනේ. ඒ විභාගයේ සමත් වෙන්නත් ඕන. ඒත් ඒගොල්ලන්ගේ ફોකස් එක තියෙන්නේ සම්පූර්ණ අදිෂ්ඨානයේ එළිදරව් පොත ඒගොල්ලන්ගේ ඇදහිලිවන්තයන්ට උගන්වන එක. එළිදරව් පොතද අපේ ඩොක්ට්‍රින් එක කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා 1 තිමෝති 3:16 නම් කියන්නේ දේවානුභාවයෙන් දුන්නු මුළු ලියවිල්ල ගැන්වීමටත් ඉක්මවීමටත් ඩොක්ට්‍රිනලි කරෙක්ට් කරන්නත් උන්වහන්සේගේ ජීවමාන වචනේ කියනවා. 1 තිමෝති 3:16 අනුව ඒගොල්ලන්ට නම් එළිදරව් පොත විතරයි. ඒ නිසා ඒකත් වැරදි. ඒ නිසා මේවා හරියට තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්න. මම මේ අද කෙටි වීඩියෝ එකකින් ඔබ වෙත ආවේ ලීමාන් හී කියන මේ කොරියන් ජාතික ඒ වයෝවෘද්ධ පුද්ගලයා. ඇත්තටම ඉපදලා තියෙන්නේ සැප්තැම්බර් 15 1931 කොරියාවේදී. ඔහු මුලින් ගොවියෙක් ෆාම කෙනෙක්. දැන් නෑ ඔහුගේ පෞද්ගලික ජීවිතේ මොකක්ද කියලා. නමුත් ඔබ එක දෙයක් මතක තියාගන්න ඕනම කෙනෙක්ව දෙවියන් වහන්සේට යක්ෂයාට පුළුවන් ආලෝකයේ දූතෙක් වගේ වල අන්ධ කරලා ඔහු පස්සේ එක්කාසු වෙන මිනිස්සුන්වත් අන්ධ කරලා බයිබලයේ පෙන්නලා වැරදි ඉගැන්වීම් වලට හවු කරලා ඔහු මුලා කරන්නේ. ඒ නිසා යේසුස් වහන්සේ ඉන්න කාලෙත් කියනවා මුලා නොවෙන්න බලාගනින්න. ඒ නිසා මම මේ බලන සියලු දෙනාටත් සියොන් සභාව හැවත් ලීමාන්ගේ සින් චොන් ජී කියන සභාවට සම්බන්ධ සියලුම ඇදහිලිවන්තයන්ට කියන්නේ ඔබ නැවත දෙවියන් වහන්සේගේ වචනය ගැන හොයලා බලලා ඉගෙනගෙන නැවත හැරෙන්න. මොකද ඔබ ඉන්නේ මුලාවක බව පැහැදිලි. වචනෙට එකඟ නැති දෙයක්. ඒ නිසා වචනෙට එකඟ නැති ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ නැති දේවල් වලට සම්බන්ධ වෙන්න එපා. කරුණාකර සත්‍යයට පැමිණෙන්න. මේක වීඩියෝ එක නැවත බලන්න. ඔබගේ ඉගැන්වීම සම්පූර්ණ වැරදි. මේවට සම්බන්ධ වෙලා ඉන්න ඔබ මුලා වෙන්න එපා. ඔබගේ ගැලවීම නැති වෙනවා. ඔබට ගැලවීම ලැබිලාද කියලා ඔබ දැනගන්න දෙවියන් වහන්සේගේ වචනය තුල ගොඩ නැගෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා ඔබට මඟ පෙන්වන්න. ස්වාමීන් වහන්සේගේ දේවානුභාවයෙන් දුන්නු මුළු ලියවිල්ල ඔබට තියෙනවා. පොත් 66. මේවා තුලින් ඔබට පුළුවන් අනුග්‍රහය සුභාරංචි අසා අදාහ ගැනීමෙන් ගැලවීමට එන්න. ගැලවීමට ආපහු ඔබ සියලු දෙනා ධර්මිෂ්ඨ කොට, සුද්ධ කොට, ශුද්ධාත්මයන් වහන්සේ තුල මුද්‍රා තබා, ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ග ස්ථානවල හිඳවා අප සම්පූර්ණ කොට දෙවියන් වහන්සේට සන්තක සෙනගක්, දෙවියන් වහන්සේට සුද්ධවන්තයෝ ලෙස අපිව ක්‍රිස්තුස් ශරීරයට බෞතිස්ම කරලා ක්‍රිස්තුස් ශරීරය තුල හිඳවලා උන්වහන්සේ තබනවා. මෙන්න මේවා අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ තුල ඉගෙන ගන්න. නැවත ඉගෙන ගන්න, නැවත බලන්න මේ වීඩියෝ එක. සත්‍යතාවයට එන්න. ඔබ සියලු දෙනාට ජේසුස් පිටයි.